වීඩියෝස් පාවිච්චි කරලා හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන් මේ Facebook එක හරහා. ඉතින් අද මෙන්න මේ තියෙන්නේ ඔයාලට පේනවද? ඔන්න Canva එකේ අද මම කියලා දෙන්න යන්නේ මෙන්න මේ වගේ කතා කරන ලස්සන වෛරල් යන AI වීඩියෝ එකක් කොහොමද හදාගන්නේ කියලා. පේනවනේ? ඉතින් මෙන්න මේ වගේ කොච්චර qualityද? දැන් ඔයාලා දැකලා ඇති ඕන තරම් මේ වගේවා තියෙනවා. ඉතින් අද session එකේ කියලා දෙන්නේ මෙන්න මේ වගේ. ඔයාට මේ method එක ඕන විදිහකට apply කරගන්න පුළුවන්. හොඳද? පළතුරු, නයි, සත්තු. ඉතින් මෙතනදී අපි පාවිච්චි කරන්නේ Grok එක. Whisk එක. ඊට පස්සේ ChatGPT. ඔන්න ඔය වගේ simple tools ටිකක් තමයි. මොකද සමහරකට VO3 ඒ වගේ දේවල් buy කරන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් හරිම ලේසියෙන් හදාගන්න. voice එකත් වෙනම දාගන්න ඕනේ. Grok එක ඇතුළෙන්ම හදාගන්න පුළුවන් කෙටි ක්‍රමයක් අද කියලා දෙන්න යන්නේ මෙන්න මේ වගේ වීඩියෝස් ක්‍රියේට් කරගන්න. හොඳද? ඉතින් අපි කට්ටිය එකතු වෙනකන් ඉඳලා Facebook monetization ගැනයි ඊට පස්සේ මේක අපි අලුත් page එකක් හදලා ඒකට upload කරලා ඒ දේවල් ටික අද අපි කරනවා. ඉතින් ඔයාලට හෙට බලා ගන්න පුළුවන් මේ page එකේ result කොහමද? මේ දේවල් ටික බලා ගන්න පුළුවන්. හොඳද? ඉතින් එහෙනම් අද අපි පටන් ගමු. මෙන්න මේ වගේ වීඩියෝස් හදන්නේ කොහොමද කියලා. හොඳද? හරි. අපි Facebook monetization කියන්නේ මොකද්ද? page එකක් හදන හැටි, page එකක් අද හදන්න කියලා දෙනවා ඔයාලට. කොහොමද page එකක් හදන්නේ? ඊට පස්සේ කොහොමද page එක Meta Business Suite කියන්නේ මොකද්ද? page එකට upload කරන්නේ කොහොමද මේ වගේ වීඩියෝ එකක්? ඒ දේවල් ටික ගැන අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ වගේ වීඩියෝ එකක් හදලා. හොඳද? හරි. එහෙනම් අපි පටන් ගමු. කට්ටිය එකතු වෙන ගමන් ඉන්නේ හරි. මාව ඇහෙනව ඇති කියලා හිතනවා හැමෝටම. මාව ඇහෙනවනේ? අවුලක් නැහැනේ? පැහැදිලිව? හරි. එතකොට දැන් අපිට මෙන්න මේ වගේ දැන් මේ තියෙන මෙන්න මේ වගේ AI වීඩියෝ එකක් ක්‍රියේට් කරගන්න අපිට කරන්න දේවල් කිහිපයක් තියෙනවා. හොඳද? කරන්න දේවල් කිහිපයක් කියන්නේ හරිම ලේසි. දැන් සාමාන්‍යයෙන් අපි කරනවා මේකට හෙන ප්‍රොම්ප්ට් එකක් හදාගන්න ඕනේ. හෙන කතන්දර ගොඩාක් තියෙනවා. හොඳද? ඉතින් එහෙම නැතුව අපිට පුළුවන් හරි ලේසියෙන් මේ ChatGPT එකට යන්න මුලින්ම මුලින්ම ChatGPT එකට යන්න. හරි. දැන් මේ මං ක්ලාස් එක කරන්න කලින් මේ හදාගත්ත එක. හොඳද? හරි. දැන් හැමෝටම chance එක තියෙනවා ChatGPT එකේ ඔයාලට හදාගන්න පුළුවන් මේ අපි ගියාම දැන් අපි plan එකක් buy කරනවා නම් ඔයාලට පුළුවන් මේ $5ට මාසෙකට $5යි. හොඳ මේ go plan එක තියෙනවා. හොඳ දැන් ඉස්සර වගේ ලොකු ගණන් ගෙවන්න ඕනේ නැහැ. සහ එළියෙත් මේ plans විකුණන කට්ටිය ඉන්නවා ඊට වඩා අඩුවට. දැන් plus plan එකත් එළියේ තියෙනවා. ඔයාට මේ ChatGPT එක කොහොමද ගන්න එක හොඳයි Facebook එකේ වැඩ කරනවා නම් ඒක කියන්නම ඕන දෙයක්. හොඳද? එතකොට දැන් මේ go plan එක තමයි මමත් පාවිච්චි කරන්නේ. එතකොට දැන් මෙතන මේ go plan එකේ අපිට මේ chat එකේ ගිහිල්ලා මේ prompt එකක් හදාගන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට තියෙන්නේ මෙන්න මේ GPTs කියලා එකක් තියෙනවා. නැත්තම් ඔයාලට සමහරකට apps කියලා තියෙනවා. සමහරකට projects කියලා තියෙනවා. එහෙම තියෙනවා. දැන් මට මෙතන explore GPTs කියලා තියෙනවා. දැන් ඔයාලත් explore GPTs තමයි යන්න ඕනේ. ඒතර මේ explore GPTs උඩ click කරලා ඔයා මෙන්න මේ GPT එක search කරන්න ඕනේ. හොඳ? Genex character studio කියන මෙන්න මේ specific GPT එක මම ඔයාලට ඕන ලොකු කරලා පෙන්නන්න මෙන්න තියෙනවා Genex character studio කියන GPT එක. එතකොට මෙන්න මේක මෙන්න මේ විදිහට ක්ලික් කරගෙන මේකේ start chat එකට යන්න ඕනේ. හොඳ? හරි. start chat එකට ගියාම මෙතන පේනවද type any object name and get a Pixar style image from 10 second script for related characters prompt instantly. හොඳ? එතන මෙතන මේ mobile, laptop, water bottle, car, door remote, random items, ඔයාට organs, heart එක, liver එක ඔය දේවල් ඕන එකක් කතා කරන විදියට මේක හදාගන්න පුළුවන්. දැන් අපි හිතමු ඔයාට පළතුරක් ගැන කියන්නකෝ මම ඔයාට තියෙන මෙතන ඇවිල්ලා normal මේ මෙතන search bar එකේ ask anything කියලා තියෙන තැනේ normal අපි search කරමු මෙන්න මෙහෙම. ඇවිල්ලා මට ඔයාලා කියන්න බලන්න පළතුරක්. එතන මම මේ පළතුර search කරන්න. හොඳද? පළතුර හැටියට ගමු අපි මොකද්ද? කයින්ද පළතුරක් කියන්න බෑ? ඇපල් හැමෝම කියනවනේ. ඇපල් නැතුව අපි අර sorry කැස්ස. dragon fruit. හරි. dragon fruit. හරි. dragon fruit කියලා මම මෙහෙම
නම විතරයි දාන්නේ. ඩ්‍රැගන් ෆෘට් එක මෙහෙම දාලා මම නිකන් නම විතරයි යා. ඔන්න බලන්න එයා දෙන එක. බලමු මොකද්ද දෙන්නේ කියලා අපිට. ඔන්න එනවා. දැක්කද? අපිට මොනවත් කරන්න ඕනේ නැහැ. මෙන්න ඊසිම ස්ටයිල් එක. අපිට මොනවත් කරන්න අවශ්‍යතාවයක් නැහැ. එයාම අපිට අවශ්‍ය විදිහට මෙන්න මේ GPT එක පාවිච්චි කරන එකෙන් ලොකුම වාසිය ඔන්න ඕක. හරිම සරල ලෙස ගේම ගහගත්ත හැකි ඕනම කෙනෙක්ට දැනුම බිඳුවක් වුණත් තියෙන කෙනෙක්ට. නම විතරයි. Tamanට අවශ්‍ය පළතුරේ නම ගැහුවා. ඊට පස්සේ Tamanට පුළුවන් දැන් මේක තප්පර 5ක වීඩියෝ එකකට තමයි මේ ප්‍රොම්ප්ට් එක හැදෙන්නේ. එතකොට මේ තප්පර 5ට හැදෙන වීඩියෝ එක මදිනේ. හිතන්නකො කෙනෙක්ට ඕන කියලා තප්පර 45ක් විනාඩියක්. එතකොට අපිට පුළුවන් සාමාන්‍ය අපි විනාඩියකට හදන්නේ අපි සාමාන්‍යයෙන් හිතමු මුල් වීඩියෝස් හදන්නේ තප්පර ගණන් වලටනේ. එතකොට මට ඕනේ පයිනැපල් දැන් මම ඩ්‍රැගන් ෆෘට් එක ගත්තා වගේම මට ඕනේ සාමාන්‍ය මම බනානා ගන්නම්කෝ. බනානා. හරි. බනානා එකක් දාගන්න. එතකොට මම බනානා ඕන නම් මට බනානා කියලා මෙහෙම විදිහට සර්ච් කරනවා. හොඳද? ඊට පස්සේ බනානා කියලා සර්ච් කරාට පස්සේ බනානා එකේ ප්‍රොම්ප්ට් එක එනවා මෙන්න මේ විදිහට. මේ තියෙන text to image prompt. එතකොට මට බනානා එකේ ප්‍රොම්ප්ට් එක දැන් මම පාවිච්චි කරන්න යන්නේ. හොඳද? හරි. එතකොට තව එකක් ඕන නම් මට පුළුවන් දැන් මොකද අපි මේ තප්පර 5 වීඩියෝස් ජෙනරේට් කරගෙන මේ ටික එකතු කරගන්න ඕනේ. ඒ කියන්නේ මම දැනට 4ක් ගන්නම්කෝ. බනානා අපි ගමු බ්ලූබෙරි කියලා. බ්ලූබෙරි. මට බ්ලූබෙරි එකක් ඕන. හරිද? එතකොට දැන් මම ගත්තා ඩ්‍රැගන් ෆෘට්, බනානා, බ්ලූබෙරි. ඔන්න බ්ලූබෙරි එකේ ප්‍රොම්ප්ට් එකත් දැන් ජෙනරේට් වෙන ගමන් තියෙන්නේ. එතකොට අන්තිම එක මම ගන්නම් අපි ගමු මම දන්න පළතුරක් තියෙනවා කිවි කියලා ගත්තොත් හරියට ඒත් දන්නේ අපි ගමු පළතුරක් කියන්නේ තාත්තේ පළතුරක් කියන්නේ අඹ කියන්නේ මැංගෝ මැංගෝ ඉතින් අපි ගමුකෝ කමන්නේ මැංගෝ ඔන්න සරල පළතුරු 5ක් ගත්තා හරි දැන් මම කරන්නේ මට දැන් මේවා ප්‍රොම්ප්ට් ආවට වඩා මම මේවලට ඉමේජ් ජෙනරේට් කරගන්න ඕනේ. එතකොට ඉමේජ් ජෙනරේට් කරගන්නවා නම් ඔයාලට හොඳම තැන තමයි මේ විස්ක් එක. හොඳ විස්ක්. මේ තියෙන විස්ක් ඕගොල්ලෝ දැන් හැමෝම දන්නවා විස්ක් AI කියන්නේ මොකක්ද කියලා. Google Labs එකෙන් ඔයාලට හම්බෙන්නේ. ඔය Google Labs එකේ විස්ක් කියන එක ජෙනරේට් කළා මෙන්න මේ enter tool කියන එක උඩ ක්ලික් කරන්න ඕනේ. හොඳ මේකට ඔයාලා Google එකෙන් log වෙලා ඒ දේවල් ටික ඔයා කරගන්න. හොඳ ඊට පස්සේ ඔයාට තියෙන්නේ දැන් මොකද්ද? දැන් ෆොටෝ එකක් ජෙනරේට් කරගන්න. මෙන්න මේ අපි ගත්ත ප්‍රොම්ප්ට් එක. දැන් ඩ්‍රැගන් ෆෘට් එකනේ අපේ පළවෙනි එක. එතකොට අපි ඒකට ප්‍රොම්ප්ට් එක දැන් මේ text to image prompt උඩ තියෙන මෙන්න මේකේ ඉඳලා මෙන්න මෙතනට වෙනකම්. මේ 5 second script එකට උඩින් තියෙන ටික අපි copy කරගන්නවා. copy කරගෙන විස්ක් එකට මෙන්න මේ විදිහට දානවා. Telegram එකට දානවා නේද? ඊට පස්සේ දාගත්තට පස්සේ විස්ක් එකට copy කරගත්තමම ඊට පස්සේ අපි resolution එක හදා ගන්නවා. සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ගේ landscape තියෙන්නේ අපි portrait. මොකද අපි සාමාන්‍යයෙන් Facebook එකට හෝ දැන් YouTube එකට අරන්න සාමාන්‍යයෙන් TikTok, Facebook, Instagram ඔය platforms වලට videos upload කරද්දී එක්ක 3:4 කියන ratio එක නැත්නම් 9:16 කියන ratio එකෙන් තමයි videos upload කරන්නේ. හොඳ. එතකොට ඔන්න ඔය විදිහට portrait එක select කරලා අපි මෙන්න මේ විදිහට මේ upload කරනවා මේ run button එක දීලා. බලමු අපිට මොන වගේ පින්තූරයක් එයිද කියලා. ඔන්න දැන් මට ආපු පින්තූරේ. හොඳ. ඕන්නම් මට තව පාරක් එකක් දීලා මට ඕන විදිහට ගන්නත් පුළුවන්. නැත්තම් ඔයාට ඕන නම් වෙනස් කරගන්න මේ refine කියලා තියෙන්නේ. මේ refine එක උඩ ක්ලික් කරලා ඔයාට ඕන විදිහට describe එකක් දෙන්න. දැන් මට ඕනේ make the berry දැන් මෙහෙම හිතන්නකෝ. බලමු දෙක පාට ප්‍රොම්ප්ට් එකෙන් නෑ ඒක හරියට ටයිප් කරන ඒත් මම normal සරලවම දැම්මා. බලමු මොනවද මට රිෆයින් කරගද්දි මොන වගේ එකක් එයිද කියලා. ඒ වගේ ගොඩක් හැකියාවන් තියෙනවා මේ AI එක පාවිච්චි කරලා. හොඳද ඊට පස්සේ ඔන්න මම දැන් කියවපු විදිහට මට සර්ෆ් බෝඩ් එක ගන්න කියපු විදිහට ආවා. හොඳ. හරි දැන් මට ඕන ඉමේජ් එක මේක දැනට මම මේක ගත්තා. ඊට පස්සේ ඔයාට දැන් මේක මම මේ ෆස්ට් ස්ටෙප් එක කියලා දෙන්න කොහොමද මුලින්ම කරගන්නේ කියලා. ඊට පස්සේ ඔයාට ඊළඟ එකට ඕන්න මෙන්න මේ විදිහට ඊළඟ එක
ඇවිල්ලා දැන් තව එකක් ඕන නම් ඔයාලට තියෙන මේ ඩ්‍රැගන් ෆෘට් එකේ තව එකක් ඔයාලට පුළුවන් මෙන්න මේක මෙන්න මේ විදිහට ඊළඟ ප්‍රොම්ප්ට් එකක් දාගෙන මෙන්න මේ විදිහට ඊළඟ එකත් ඔයාලට try out කරලා බලන්න පුළුවන් මොන වගේද එන්නේ කියලා බලමු මොන වගේ image එකක් එයිද කියලා ඩ්‍රැගන් ෆෘට් එකේ ඔන්න මෙන්න තව image එකක් ආවා දැන් මට මෙන්න මේ image එක හොඳයි කියලා හිතෙනවා ඉතින් මම මෙන්න මේ image එක download කරගන්නවා download කරගෙන දැන් මට මේක වීඩියෝ එකකට හරව ගන්න එපයි එතකොට දැන් මට මේකේ මෙන්න මේකත් කියන්න ඕනේ හොඳද මෙන්න මේ ටික කියව ගන්න ඕනේ දැන් ඩ්‍රැගන් ෆෘට් එකට කිහිපයක් තියෙන. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් අපිට මේ එක ෂොට් එකෙන් ඔක්කොම කියවන්න බෑනේ. තේරුණාද? එතකොට අපිට මේ ෂොට් කිහිපයකින් මේ ස්ක්‍රිප්ට් කිහිපයක් තියෙන තප්පර 5 කැලලට යන්න පුළුවන්. නිකන් ඔයාලා ඔලුවට ගන්න මම දැනට කරලා පෙන්නන්න. හොඳද? දැන් ඔන්න මේක ඇස්සක් වෙනවා හරි අමාරු මේ වෛරස් එකේ. හොඳ දැන් මේක ඩවුන්ලෝඩ් කරගත්ත පස්සේ දැන් මේක මෙහෙම තිබිලා හරියන්නේ නැහැ නේ. මේක මට වීඩියෝ එකකට හරව ගන්න ඕනේ. එතකොට මම කරන්නේ මේ Grok කියන වෙබ්සයිට් එකට යනවා. Grok එකට ගිහිල්ලා මුලින්ම ඔයා කරන්න ඕනේ මේ Grok එක මේ ඔටෝ කියලා තියෙන මෙතන මේ ඔටෝ එකෙන් ගිහිල්ලා custom instructions කියලා එකක් තියෙනවා. ඕක උඩ ක්ලික් කරන්න ඕනේ. ඕක උඩ ක්ලික් කළා behavior යන්න ඕනේ. මෙතන මේ behavior කියන එක. දැන් මේ අපි කරන්න හදන්නේ අර හදාගත්ත ෆොටෝ එක වීඩියෝ එකකට හරව ගන්න හදන්නේ. එතකොට මේ behavior එකට ඇවිල්ලා ඔයාට මේ enable automatic video generation කියලා තියෙනවනේ. ඔන්න ඕක ඔයාට මෙහෙම on වෙලා තියෙන්නේ මෙන්න මේකේ වගේ. ඒක off කරගන්න. මොකද ඒක අත්‍යවශ්‍යම දෙයක් ඔයාට. හරි. ඒක කරගත්තට පස්සේ ඔයා මේ imagine කියන එකට යන්න ඕනේ. මේ පැත්තේ තියෙන මේ. ඒකට ගිහිල්ලා ඔයාට පුළුවන් අර ඔයා download කරගත්ත ෆොටෝ එක මේ විදිහට upload කරගන්න. ඔන්න දැන් මම upload කරගත්තා. හරි මෙන්න මේ විදිහට අප්ලෝඩ් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ෆොටෝ එක එනවා. දැන් අපිට කියන්න තියෙන්නේ මේ ෆොටෝ එක මෙන්න මේ විදිහට හැදෙන්න කියලා Grok එකට දෙන්න. ඉතින් මේක සම්පූර්ණයෙන්ම නොමිලේ මේ Whisk එකයි Grok එකයි. හොඳද? ඔයාලට පුළුවන් ChatGPT එකට ඇවිල්ලා අර ඔයා මෙන්න මේකට ගත්තේ අපි මෙන්න මේ prompt එකනේ. එතකොට ඒකට යටින් තියෙන script එක මේ විදිහට copy කරගත්තා. හරි. ඒක අරගෙන ඔයා මෙන්න මේ විදිහට ගිහිල්ලා මෙන්න මේකට paste කරනවා. paste කළා මෙන්න මේ විදිහට අප්ලෝඩ් බටන් එක දෙනවා. ඔන්න එයා වීඩියෝ එක හදන ගමන් ඉන්නේ. අපි බලමු මොන විදිහටද මේ වීඩියෝ එක හැදිලා එන්නේ කියලා. හොඳද? හරි බලමුකෝ. මොන වගේ එකක් එයිද කියලා. ඔන්න ටග් ගාලා ජෙනරේට් වෙනවා. හොඳද? බලමු. ඔන්න ජෙනරේට් වුණා. මම දැන් ඔයාලට ඩෙස්ක්ටොප් ඔඩියෝ ඔන් කරලා පෙන්නන්නම් කොහොමද මේකේ සද්දේ කියලා. Help bulk things up so digestion. Hey, I'm Dragon Fruit Fiber, moving slow and steady. I help bulk things up so digestion doesn't stall. Hey, I'm Dragon Fruit Fiber. එතකොට දැන් ඕක ඩවුන්ලෝඩ් කරගන්න කලින් ඔයාලට පුළුවන් මේක අප්ස්කේල් කරගන්න. ඒ කියන්නේ ක්වොලිටි එක තවත් වැඩි කරගන්න පුළුවන්. මෙතන මේ තිත්තු නෝඩ ක්ලික් කරලා අප්ස්කේල් වීඩියෝ කියන එක උඩ ක්ලික් කළා මෙන්න මෙහෙම. එතකොට මේ වීඩියෝ එක අප්ස්කේල් වෙනවා. හරිද? මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් moving slow and steady. දැක්කද අප්ස්කේල් වුණා වීඩියෝ එක. එතකොට දැක්කද ක්වොලිටි එක? එතකොට ඔයාලට පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරගන්න. හරිම සරලයි. sorry කැස්ස. එතකොට හරිම සරලයි. මෙන්න මේ විදිහට ChatGPT එකේ Genex character studio එකට ආවා. දැන් ඔයා හිතන්නකෝ ඔයාට ඕනි කියලා දැන් අපි හැමෝම දන්නවනේ මේ ඩ්‍රැගන් ෆෘට් එකට වඩා අපිට වයිරල් යන්න පුළුවන් මොනවද තියෙන්නේ තව අපි ගත්තොත් අපිට තියෙනවා මෙන්න මේ වගේ අපි ගමු මට ඕනේ liver එක liver කියලා මම සර්ච් කරනවා බොඩි එකේ liver එක එතකොට අපි බලමු liver එකේ කොහොමද අපිට ජෙනරේට් කරගන්න පුළුවන් දැන් ඔන්න හරිම ලේසි මේ පේනවද බලමු අපි ෆොටෝ එක ජෙනරේට් කරගෙන මේ liver එකේ දැන් ඔයාට මේ තියෙන liver එක ඒ අවට තියෙන ඉන්ටෙස්ටයින් එක ස්මෝල් මේ ඉන්ටෙස්ටයින් එකේ ලාර්ජ් ඉන්ටෙස්ටයින් එකේ වෙනස හොඳද ඊට පස්සේ අපි ගත්තොත් පැන්ක්‍රීස් ඔය වගේ ගොඩාක් තියෙනවානේ ඒතර දැන් මම මේක ඔන්න text to image prompt එක copy කරගන්නවා copy කරගෙන ටග් ගාලා යනවා
මොකටද 20කකට 20කකට ගිහිල්ලා මම ඕන්න නිව් ප්‍රොජෙක්ට් යන්න නිව් ප්‍රොජෙක්ට් ගිහිල්ලා ඔන්න පේස් කරා බලමු මොන වගේ එකක් එයිද කියලා ඔන්න බලාගන්න හම්මා ඔන්න ආව අයිටම් එක හොඳද live එක කතා කරන එක හොඳද ඊට පස්සේ වාට ඕන්නම් පුළුවන් ආයි ජෙනරේට් කරලා බලන්න මොන වගේ එකක් එයිද කියලා හොඳද මෙන්න මේ වගේ live එක මොන වගේද කියලා අන්න live එක මෙන්න මේ වගේ එකක් ඇතුළේ ඉඳන් තමයි මේවා කරන්නේ ඊට පස්සේ වාට පුළුවන් දැන් ඕක ওই විදියට ඩවුන්ලෝඩ් කරගත්තා ඩවුන්ලෝඩ් කළා grok එකට ගිහිල්ලා imagine එකට ගියා අප්ලෝඩ් කරගත්තා මෙන්න මේ විදියට ඕපන් කරා ඊට පස්සේ chat gpt එකේ 5 second script එකට ගියා මෙන්න මේක copy කරගත්තා ඔන්න මෙතනට දැම්මා මේක් වීඩියෝ දුන්නා අපි බලමු මොන වගේ වීඩියෝ එකක් ජෙනරේට් වෙලා එයිද කියලා හරිද ඉතින් මේව ඇවිල්ලා පට්ට විදියට YouTube ෂෝට් එකක් දැම්මත් ටක් ගාලා වයිරල් යන වීඩියෝ Facebook එකේ වුණත් එහෙම තමයි හොඳද ඉතින් දැන් මේකෙන් අපි සාමාන්‍යයෙන් අපි හිතන්නත් ඕන කන්ටෙන්ට් තියෙනවා දැන් සාමාන්‍ය liver එක body එකේ parts කියන එක හොඳ කන්ටෙන්ට් එක දැන් අද අපි මේ ටික එකතු කරලා සාමාන්‍ය වීඩියෝස් 3ක් හදලා මම ඒක අප්ලෝඩ් කරන්න හැටි කියලා දෙනවා Facebook page එකක් හදලා හොඳද ඔන්න බලන්න ඔන්න බලන්න මම desktop audio on කරන්න I work quietly while you celebrate loudly every single night. You blame fatigue, but I process everything you ignored. Maybe thank me before I finally call in sick. I work quietly while you celebrate loudly every single night. You blame fatigue, but I process everything you ignored. Maybe thank me before I finally call in sick. I work quietly while you... එතකොට ඔන්න ඕක එකක්. එතකොට අපිට අද අපි මම ගත්ත පළතුරු වලින් හදනවද ඔයාලා කියන මොන වලින්ද හදන්න ඕන කියලා. මේකේ prompt එකක් ගන්න දෙයක් නැහැ මල්ලි. මේකේ grok එක type කරන එක එතකොට ඔව් grok එකේ නිකන් දාන එක එනවා. හොඳ මේ ඔයාලා කියන්න මොන වගේ එකක්ද හදන්න ඕන කියලා. දැන් ඩෙස් මේස පුටු නම් Genex එකට ගියායි new chat ගියා ටක් ගාලා ඔයාලට දැන් random shoe toothbrush අපි ගමු mobile laptops ඒ වගේ තියෙනවා. හොඳද? දැන් මම ගන්නම් ඕනනම් පන්ති කාමරයක් ඇතුලේ තියෙන දේවල්. ඔන්න ඔය වගේ දේවල් තමයි content එකක් අපි create කරගන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් ගෙයක් ඇතුලේ තියෙනවා. කුස්සිය ඇතුලේ තියෙන ඒවා. ඊට පස්සේ අපි ගත්තොත් ජිම් එකක් ඇතුලේ තියෙන වෙන දේවල්. අපි ගත්තොත් සාමාන්‍යයෙන් මොනවාද? ඔය ඕන දෙයක්. හරිද? පල්තුවරින්ම හදන්න බලා ඩ්‍රග්ස් ඒ වගේ ඒවත් ඒකෙනොත් තිබ්බා. ඒ වලිනොත් පුළුවන් එතකොට මම මෙතනදි ගන්නම් පළතුරු මේක ගන්න. හැබැයි ඔයාලට පුළුවන් මේ random items ගමුකෝ අපි. මෙන්න මේ වගේ නිකන් random items shoe toothbrush දැන් මෙතනදී තියෙන්නේ මෙහෙමයි ඔයාලගේ creativity එක අනුව තමයි මේක වෙන්නේ හොඳ dragon fruit කියලා නිකන් new chat එකේ ගහලා හරියන්නේ නැහැ ඉස්සල්ලාම GPTs වලට ගිහිල්ලා generate කරගන්න ඕනේ මේ Genex character studio කියන GPT එකට ගිහිල්ලා ඒක ඇතුලේ start chat ඔබලා තමයි එන්න ඕනේ තේරුණාද හරි. එතකොට ඔන්න මට දැන් ආවා ඒ කියන්නේ කැඩිච්ච ස්නිකර් එකක්. ස්නිකර් එකක් කියන්නේ සපත්තුවක්. ඔන්න ඒකේ මූඩ් එක. ඔන්න ආයෙත් ඩිස්ක් එකට ගියා. මේක අපි හදලා අප්ලෝඩ් කරමු page එක හදලා. හොඳද? ඔන්න. ඊට පස්සේ දැන් මේ ටික එකතු කරගන්නත් එපා. ඒකට අපිට CapCut පාවිච්චි කරන්න පුළුවන්. Canva තියෙනවා නම් Canva පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න. හරි. මෙන්න item එක මම මේක download කරගන්න. හොඳ හරි. ඊට පස්සේ මට පුළුවන් මෙන්න තව ස්ක්‍රිප්ට් එකක් තියෙනවා මේ තියෙන්නේ නෑ ඒක අපි තියමු මෙන්න මේ තව ස්ක්‍රිප්ට් එකක් තියෙනවා ඔයාලට ඕනනම් ගන්න පුළුවන් හැබැයි එකක් ඇති හොඳට ඊට පස්සේ මෙන්න මේක මම ගන්නවා මේ විදියට ඉමේජින් එකට යනවා අර සපත්තු එක අප්ලෝඩ් කරනවා සපත්තු අප්ලෝඩ් කරගෙන මම ඔන්න මෙන්න මේක මේ තියෙන්නේ 5 second script I walked miles quietly never asking where we are going it was you rush through life assuming I'll always keep up හොඳ හරි අන්න ඒ වගේ ඔයාට කැමති එකක් ගහන්නත් පුළුවන් I am fed up හරි I am fed up මොන එකක් ගහත හැකි හොඳ හිතලා ඔයාලගේ එක ඔයාලට ගහත හැකි
6 seconds අවුලක් නැහැ CM එනවා. සිංහලෙන් හදනවා නම් VO3 එකට දාලා හදත හැකියි. බලමු. සිංහලෙන්ට වඩා අපිට ඉංග්‍රීසි වලින් ඉන්න ඕනේ. ඊට පස්සේ මම ටග් ගාලා තව එකක් ජෙනරේට් කරගන්න තව කැරක්ටර් එකක් සපත්තුව නෙමේ. ඊට පස්සේ අපි ගමු shoe rack තව මොනවද තියෙන්නේ මේ තියෙන තව එකක් මොකක් හරි tooth brush එකක ටග් ගාලා මම ගන්නවා 20කට ඒක හරි ඔන්න අරකේ ජෙනරේට් වෙලා තියෙන්නේ බලමු. Assuming I'll always keep up. Every scuff tells a story you forgot to notice. You rush through life assuming I'll always keep up. හරි. Every scuff tells a story you forgot to download notice. කරගන්න කලින්. ඒතර quality වැඩි වෙන්න නිසා. හොඳ. ඊට පස්සේ ඔන්න toothbrush එක. toothbrush එකත් මම download කරගෙන මේක upscale වුණා. Life assuming I'll always keep up. ඊට පස්සේ Every scuff tells engine එකට ගියා. දැන් toothbrush එකකට මට එකක් හදා ගන්න ඕන. ඔන්න මේ විදිහට හදාගත්තා. ඔයාට අර එකම පරිසරයක තියෙන එකම items ටික ගන්න හොඳයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් උදේට ඔයා මූණ හොදද්දි පාවිච්චි කරන items ඒවල භාවිතය ඒ වගේ දේවල් ඉතින් පුළුවන්. හොඳද? හරි. දැන් මේකත් ගිහිල්ලා මම මේ විදිහට අප්ලෝඩ් කරනවා. මම පොඩ්ඩක් 3ක් හදගෙන වැඩ ටික පටන් ගන්නවා. හොඳද? හොඳයි ඉතින් මේවා කොහෙවත් කියලා දෙන්නේ නැහැ. ඔයාලට මේ කියලා දෙන්නේ වැඩක් කරගන්න. හොඳද? ඉතින් ඔයාලට ක්ලාස් වලට දැන් CM tool එක දැන් මේක මෙහෙම හැදුවට වැඩක් නැහැ. ඔයාලට මේකෙන් සල්ලි හොයන්න ඕන නම් Facebook page එකක් හදලා මේක අප්ලෝඩ් කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඔයාලට Facebook page එකක් කරා මේකෙන් earn කරන්න පුළුවන්. I show up twice daily. No applause, no days off. Plaque builds quietly when habits slip once. 2 minutes with me saves future regrets. I show up twice daily. No applause, no days off. Plaque builds quietly when habits slip once. 2 minutes with me saves දැන් VO3 වගේ ඒවා ගන්නවා නම් ලොකු ගාණක් යනවානේ. ඊට පස්සේ මම උනේ මට ටූත් බ්‍රෂ් එක ඊට පස්සේ ටූත් පේස්ට්. හොඳ මම ටූත් පේස්ට් කියලා සර්ච් කරාම ටූත් පේස්ට් එක එනවා. හරි. ඔන්න ප්‍රොෆයිල් ඒ වලට ගන්න පුළුවන් CM tool. හරි මම මේකත් කොපි කරගත්තා. දැන් මගේ ටූත් පේස්ට් එක විස්කේකට ගියා දාගත්තා. වීඩියෝ අන්ලිමිටඩ් හදත හැකි අවුලක් නැද්ද? මම නම් හදලා තියෙනවා. මම මොනවත් බයි කරලා නැහැ. සමහරක් වෙලාවට පොඩ්ඩක් ස්ලෝ වෙන වෙලාවල් තියෙනවා. ඒ වගේ ඒවල් තියෙනවා. හොඳද? එතකොට පොඩ්ඩක් රිෆ්‍රෙෂ් කරලා ගන්න. හොඳද? හරි මේ ඉමේජින් එකට ආවා. chat gpt එක නම් මම රෙකමන්ඩ් කරන $5ක් හෝ එළියෙන් හරි paid version එකක් ගන්න එක තමන්ට ඉස්සරහ වැඩ කටයුතු වලදී හොඳයි. විශේෂයෙන්ම Facebook එකේ වැඩ කරනවා නම් post හදන්න videos විතරක් නෙමෙයි හැම දෙයකටම අවශ්‍යයි. හොඳද? හරි. earbuds නේ. හරි. බලමු. හරි මේ තුන ගමුකෝ දැනට. ඊට පස්සේ තාම මොනවාදනේ මේ තියෙන රේසර් එකක් ගමු අපි රේසර්. ඊට පස්සේ CapCut එක ඕපන් කරගන්න ඕනේ. මම CapCut එක ඕපන් කරගන්න. මේක එනකන්. ටග් ගාලා මේක ඕපන් කරලා තියාගන්න. මේ ටික මෙහෙම ඔන්න මේකෙත් මම ගන්න. I get squeezed daily, yet still smile. You rush mornings, trusting me to fix things fast. I fight tiny battles you'll never see. Cat meat, I'll stay ready for tomorrow. I get squeezed daily, yet still smile. You rush mornings, trusting me to fix things fast. I fight tiny battles you'll never see. Cat meat, I'll stay ready for tomorrow. I get squeezed daily, yet still smile. You rush mornings, trust. ඊට පස්සේ මේකෙත් ඔන්න රේසර් එක. රේසර් එකක් මොනවද කියන්නේ කියලා බලමු. හරි මම දැනට 3ක් ගන්න අපිට කාල වේලාවත් එක්ක. ඊට පස්සේ chat gpt එකට ඇවිල්ලා 5 second script එක මම copy කරගන්නවා ආයි. ඊට පස්සේ මේකේ මෙන්න මේ විදිහට දානවා generate කරගන්නවා. දැන් මේ ටික අපි එකතු කරගෙන මේවා කරගන්න ඕනේ.
හරිද? එතකොට දැන් මම මේ අද කියලා දෙන විදිහට ඔයාලට සාමාන්‍යයෙන් දැන් මීට වඩා හොඳ කන්ටෙන්ට් එකක් හැදුවොත් මීට වඩා වෛරල් යන්න පුළුවන්. අද කියලා දෙනවා කොහොමද පෝස්ටිං කරන්නේත් කියලා. හොඳද page එක brand new page එකක් හදලා. හරි. බලමු. දැන් මට මෙන්න මේ ටික හරි. මේකත් ඉවර වුණාම මම දැන් මේක හරියට පැහැදිලිව එඩිට් කරගන්න ඕනේ. normal තියාගෙන වැඩක් නැහැ. කැම්පස් ස්ටුඩන්ට් වලට ෆ්‍රී ගන්න පුළුවන් මම හිතන්නේ chat gpt එක. එහෙම ප්‍රශ්නයක් නැහැ. හරි. මේකත් මම අප්ස්කේල් කරගන්න කොහමද? සුපිරිනේ. කොහමද ඒක? හරි. අප්ස්කේල් වුණා. හරි. මට ඔය තුන දැනට ඇති. මේකෙත් තියෙන විදිය මේ. Past me chasing a cleaner version. One careless move and I'm blamed for everything. Precision isn't cruel, it just demands respect. I wake up හරි. දැන් මට මෙන්න මේ ටික ඩවුන්ලෝඩ් කරගෙන මම CapCut එකට ගිහිල්ලා මෙන්න මේ විදියට මෙන්න මේ වීඩියෝස් තුන අප්ලෝඩ් කරගන්නවා. හරි. දැන් මේ තියෙන මේකයි දත් බෙහෙත් එක. කො. හරි. දත් බෙහෙත් වීඩියෝ මම ඩවුන්ලෝඩ් කරන්න නැද්ද? හරි අපි ගමුකෝ සපත්තුව. හරි. දත් බෙහෙත් එක උඩ ඇත්තේ මම හිතන්නේ සමහරක් වෙලාවට නෑ. දත් බෙහෙත් එක එළිය ඇත්තේ. කමන්නේ. නෑ දත් බෙහෙත් මේ තියෙන්නේ. twice daily. No applause, no days off. Plaque builds quietly when habits slip once. 2 minutes with me. ඒකත් ඩවුන්ලෝඩ් කරගත්තා එලකී. දැන් මේ විදිහට සෙට් කරගන්නවා. ඊට පස්සේ මට මුලින්ම මම ගන්නේ මට හිතෙනවා දත් බෙහෙත් එක ගන්න එක හොඳයි කියලා. දත් බෙහෙත් එක ඊට පස්සේ මේක ඊට පස්සේ මෙන්න මේක. එතකොට අපි මෙතන ගත්තොත් දැන් මට දැනටමත් මට තප්පර 18ක් තියෙන මේ ක්ලිප්ස් තුන එකතු කරගත්තා. සාමාන්‍යයෙන් අපි හිතමු ටොයිලට් එකක තියෙන අයිටම් ගන්නවා කියලා තුනක්. එතකොට අපි කරන්නේ මේ අයිටම් තුන අයිටම් 5 මේ විදිහට දාගන්න. ඊට පස්සේ දැන් මට සබ්ටයිටල් ඕනේ. සාමාන්‍යයෙන් අපි වීඩියෝ එකකට සබ්ටයිටල් දානවා නම් මේ විදිහට ටෙක්ස්ට් ගිහිල්ලා අපිට ඔටෝ කැප්ෂන්ස් ගන්න පුළුවන් මේ ෆේස් මේ මොකද CapCut එකෙන්. ඊට පස්සේ මම ඔටෝ කැප්ෂන්ස් ජෙනරේට් කරගන්න ඔටෝමැටිකලි. හොඳද? ෆිසිකල් නෙමෙයි අපේ ඔන්ලයින් ක්ලාසස් තියෙන ඔන්ලයින් ජොයින් වෙන්න පුළුවන් ඕගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳ? මේ ඔන්ලයින් එක තියෙනවා 31 රෑ 8ට. ඊට පස්සේ මේ විදිහට ටෙම්ප්ලේට්ස් වලට ඇවිල්ලා අපි හොඳ ටෙම්ප්ලේට් එකක් ඩවුන්ලෝඩ් කරගන්නවා. හොඳ? සාමාන්‍ය හොඳ පැහැදිලි එකක් ගන්නවා. දැන් One careless move and I'm blamed for හොඳ? බලන්න හොඳ ටෙම්ප්ලේට් එක. everything. Precision isn't cruel, it just demands respect. බේසික් ගිහිල්ලා අපි බලමු. සාමාන්‍යයෙන් පැහැදිලි එකක් වෙනවා නම් ගොඩාක් හොඳයි. මෙන්න මේ වගේ. හරි. ඊට පස්සේ මෙන්න මේක ඔයාලට පුළුවන් මේ විදිහට අපි මේ ටෙක්ස්ට් නැත්තම් මේ වගේ දෙයක් දානවා නම් දැන් මේක ඇත්තටම මේ සයිස් එකට නැතුව මේ සයිස් එකට අරගෙන අපි මෙන්න මේ හරියට විතර තමයි ගන්න. මොකද eye level එකට. හොඳද? සාමාන්‍ය මිනිස්සෙක්ට බලද්දි මේක කොහොමද පේන්නේ කියලා අපිට අපි ඉස්සලාම මේවා කරන් ඉන්නවා. මොකද අපි වුණත් ඔහේ බලන්නේ නැහැ. දැන් මම ඔන්න ආයි ජෙනරේට් කරගන්න. මොකද ඒක මට සෙට් උන්නේ නැහැ. හරිද? මේ විදියට. හරිද? හරි. මට ටෙම්ප්ලේට්ස් වලට ගිහිල්ලා මම මේක ගන්න. හරිද? නැත්තම් මෙන්න මේ වගේ පැහැදිලි Get squeezed daily, yet still smile back. හරි. දැන් මේක කියන්නකෝ. හරි. I show up මේක මම මෙන්න මේ විදිහට කලර්ස් වෙනස් කරගන්නවා. කහ පාට හරි මොකක් හරි මෙන්න මේ කහ පාටක් කියන්නකෝ. හරි. I show up twice daily. No applause, no days off. Plaque builds quietly when habits slip once. 2 minutes with me saves future regrets. I get ඊට පස්සේ මට ඕන මේ ට්‍රාන්සිෂන්ස් දාගන්න පුළුවන් මේ වගේ සෝ නෝමල් දැන් අපි ගත්තොත් ලයිට් තියෙනවා ලයිට් එක දාගන්න පුළුවන් නැත්නම් ක්ලාසික් එකේ ගිහිල්ලා අපිට මේ බ්ලැක් ෆේඩ් එක තමයි ගොඩක්ම ගැලපෙන්නේ. Me saves future regrets. I get squeezed daily, yet still එතකොට ඔන්න ඔය වගේ for tomorrow. I wake up before confidence shows up. You rush past me chasing a cleaner version. One careless move and I'm blamed for everything. Precision isn't cruel, it just demands respect. හරිද ඔන්න ඔය විදිහට කළා ඔයාට මේක ඕනනම් බලත හැකි දැන් ඔයාට හිතෙනවා නම් මේක ගැලපෙනවද මට TikTok එකට මේ වීඩියෝ එකේ හානියක් වෙලා නැද්ද කියලා ඔයාට මෙන්න මේ විදිහට සාමාන්‍යයෙන් මෙතන තියෙනවා දැන් මම මේ Pro එකට join වෙන්නම් ටග් ගාලා මගේ Pro එක මොකක් හරි වෙලා ඒක
හොඳ එතකොට හරි වෙලා හැබැයි මෙතන බලා ගන්න පුළුවන් ඔයාලට කොහොමද මේ Facebook එකට හෝ අනිත් එකකට අප්ලෝඩ් කරද්දී මේ තියෙන්නේ කියලා. හොඳද? හරි. දැන් මෙන්න මේ විදිහට මම මේක නිකන් දැනට දාගන්නම් normal විදිහට මම template එකක් දාගන්නේ නැතුව. හොඳද? මොකද මම හිතන්නේ pro එක මොන හරි වෙලා log වෙන්න බෑ. effect එකක් දාගන්නම් මම. ගමු මේක ගමුකෝ මේ free එකක් නේ. මේක ගමු. හරි. I show up twice daily. Nope. ඕක අරගෙන මම මේ optical flow අයින් කරගෙන මම මෙන්න මේ විදිහට export කරගන්නවා. හරි. මේ විදිහට export කරගත්තට පස්සේ මම I show up twice daily. Nope. මම page එකක් ඔන්න දැන් හදන්නේ. හරිද? හරි. දැන් ඔයාලා page එකක් අලුත්ම account එකක හදලා පෙන්නන්නම් කොහොමද මේක අප්ලෝඩ් කරන්න කියලා. හරිද? ඔව් අලුත් බෙජ් එක පටන් ගන්නවා ජනවාරි 31. ඒ කියන්නේ සෙනසුරාදා රෑ 8ට ඔන්ලයින් තියෙන්නේ. ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ දැන් තමයි Facebook එක ගැන කතාව. හොඳද? දැන් ඔන්න මේ වගේ ක්‍රියේට් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් වීඩියෝ එක මම දැන් ඕපන් කරගන්නවා. මේ මෙතඩ්ස් කියලා දෙනවා ඔයාලට කෝස් එක ඇතුලේ පන්ති ඇතුලේදී. එතකොට දැන් මේ බලන්නකෝ. දැන් මම එක පේජ් එකක් පෙන්නන්න. ඔයාලට දැන් මේ සෝරා එකේ හදලා 59000ක් views තියෙනවා. හොඳද? මම පේජ් එක හැදුවේ දැන් මේක පන්ති වල ළමයි දන්නවා. පේජ් එකේ කිසිම මොනවද නැද්ද followers 43ක් ඉන්න. හැබැයි බැලුවොත් මේකේ අපිට බලන්න 26000යි 29000යි 3000 ගාණක් තියෙනවා. ඊට පස්සේ මම මේ පේජ් එක කන්ටිනියු කරේ නැහැ. හැබැයි අද මම කරන්න හදන්නේ පේජ් එකක් අලුතෙන් ක්‍රියේට් කරලා ඔයාලට මේක අප්ලෝඩ් කරලා පෙන්නන්න. හොඳද? හරි. එතකොට ඕකේ. දැන් මම මෙන්න මේ විදිහට අලුත් පේජ් එකක් ක්‍රියේට් කරනවා. දැන් මම ඉන්නේ මගේ account එකේ. එතකොට මම මුලින්ම මේ වම් පැත්තේ තියෙනවා pages කියලා එකක්. මේ pages උඩ ක්ලික් කරලා create page කියන එක උඩ ක්ලික් කරනවා. create page උඩ ක්ලික් කරලා අපි මෙතන අහනවා අපෙන් upgrade your existing profile ද public page ද කියලා. අපි මේ public page කියන එක තමයි දෙන්න ඕනේ. ඊට පස්සේ next දුන්නා. get started දුන්නා. තමන්ගේ page එකට නමක් දාගන්න. මම කියන්න day to day කියලා. day මගේ දාගන්නම day to day කියලා. ඊට පස්සේ මම දාගන්න gaming video creator කියලා. මොකද gaming video creator දාන එකෙන් ඔයාලට බොහෝ වෙලාවට restrictions එනවා අඩුයි. ඊට පස්සේ මම bio එක දැනට දාගන්නේ මම create කරගන්න. ඕනනම් ඔයාලට bio එකක් දාගන්න එක වටිනවා. හොඳද? හරි. ඊට පස්සේ ඔයාලට මෙතන ඒ city ඒ දේවල් දැන් ඔයා ටාගට් කරන රටට අනුව දාගත්ත හැකි. ඊට පස්සේ always open කියලා දීලා next දෙන්න. හොඳද? හරි. ඊට පස්සේ අනිවාර්යෙන් profile picture එක කියන එක ඉතාමත්ම වැදගත්. profile picture එක කියන එක ඔයා AI වලින් generate කරලා දාගන්න ඕනේ. මෙතනට මෙන්න මේ විදිහට ගියා 20 කට ගිහිල්ලා දැන් ඔයා generate කරගත්ත එකක් ඇතිනේ මොනවා හරි. දැන් මෙන්න මේ වගේ දැන් පළතුරක් වගේ එකක් generate කරගත්තා නම් ඒක දාගන්න. දැනට මම මෙන්න මේක දාගන්නම්කෝ. මට generate වෙච්ච එක ඒකයි මෙන්න මේකෙන් landscape එකෙන් අරන් එකක් ගන්න. හොඳද? ඊට පස්සේ මම මේක ගියා profile picture එක ටග් ගාලා මෙන්න මේක දාගන්න. මොකද්ද? මෙන්න මේක. ඊට පස්සේ මම දාගන්නවා අරකට මෙන්න මේක. හොඳද? ඊට පස්සේ මේ AI video මේ photos දාගන්න කියන්නේ ඔයාලට ඒක ඇත්තටම හොඳයි. හොඳ ක්ලාස් එකේදී මේ හැම දෙයක්ම කියලා දෙනවා. ජොයින් වෙන්න බය නැතුව ජොයින් වෙන එක අපේ මෙතන ස්ටුඩන්ට්ස්ලා ඉන්නවනම් ස්ටුඩන්ට්ස්ලාට කියන්න පුළුවන් මොහොමද කියලා පන්තිය. අපේ කොහොමද කියලා. මොකද මේ අපේ CM2 ලාපු ළමයි ඉන්නවා, earn කරන ළමයි දැනට ඕන තරම් ඉන්නවා. අදටත් මේ ජොයින් වෙන්න භාගයක් ළමයි ඇවිල්ලා මේ අලුත් කට්ටියට වඩා පරණ කට්ටිය තමයි තාමත් මේ ජොයින් වෙන්නේ. හොඳද? එතකොට එයාලා දන්නවා කොච්චර මේකක් තියනවද කියලා. හරිද? හරි. එතකොට ඔන්න fresh page එකක් අපි හදලා තියෙන්නේ. එතකොට මේ fresh page එකේ ඔයාලට පුළුවන් වීඩියෝ එකක් අප්ලෝඩ් කරගන්න. එතකොට දැන් අර හදපු වීඩියෝ එක මම මෙන්න මේ විදිහට
අප්ලෝඩ් කරගන්න යන්නේ. එතකොට ප්‍රොෆෙෂනලි Facebook එකේ වැඩ කරනවා නම් මේ Meta Business Suite කියන එක උඩ ක්ලික් කරන්න ඕනේ. Meta Business Suite එක කියන්නේ ඔයාගේ දැන් YouTube එක ගමුකෝ මම ඔයාලට ඕන YouTube channel එක පෙන්වන්නම් මගේ YouTube channel එකේ පිටිපස්ස කොහොමද කියලා. එතකොට දැන් මේ තියෙන්නේ මගේ YouTube channel එක normal මගේ මේවා channel එක. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මගේ YouTube channel එකේ දැන් මේ තියෙන්නේ ඇතුළ. එතකොට මේකේ views 44000 තියෙනවා $35ක් එකතු වෙලා තියෙනවා. හොඳද? එතකොට ඒ වගේ තමයි මේ Facebook එකෙත් මේ Meta Business Suite එක කියන්නේ Facebook එක ඇතුළ. හොඳද? තේරුණාද? ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ විදිහට create post කියලා එකක් තියෙනවා. ඒක උඩ ක්ලික් කරලා ඔයාලට post එක generate කර හදන්න පුළුවන්. හැබැයි ඊට කලින් ඔයාලට පුළුවන් මේ monetization කියලා එකක් පෙන්වන්නේ නැත්තම් මෙතන. ඒ කියන්නේ සල්ලි හොයන්නත් එපා අපි මේ වලින්. හොඳද? මේ විදිහට edit ගිහිල්ලා අපි කරන්නේ monetization උඩ ක්ලික් කරලා save දෙනවා. මෙතන monetization button එක ක්ලික් කරන්න. එතකොට සාමාන්‍යයෙන් ඔයා මේක අප්ලෝඩ් කරන්න කලින් මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ වීඩියෝ එකක් හදලා දැම්ම පළියට ඔයාලට මේ Facebook monetization දවසෙන් දෙකෙන් එන්නේ නැහැ. සාමාන්‍යයෙන් දැන් මේ හදපු page එක මාසයක් පරණ වුණාම තමයි ඔයාලට monetization එන්නේ. ඉතින් ඔයාලා දන්නවා monetization ආපු කට්ටිය මේ වැඩේ හරියට කරගත්තොත් මේක evergreen $500 600 1000 2000 ඔය වගේ මට්ටමට යන්න පුළුවන්. හැමදෑම මේ විදිහට කරගෙන. අනික එක page එකක් නෙමෙයි ඔයාලට මේකේ page ගණනාවක් එක දිගට කරන්න පුළුවන්. එතකොට මේ තියෙන monetization උඩ ක්ලික් කරාම ඔයාලට පෙන්නනවා මේ page එකේ කිසිම අවුලක් නැහැ කියලා සහ ඔයා not eligible to earn yet කියලා. ඊට පස්සේ අපි දැන් මේ වීඩියෝ එක අප්ලෝඩ් කරගන්න home එකට ගිහිල්ලා create post උඩ ක්ලික් කරලා මෙන්න මේ විදිහට අපි කරන්නේ add photo or video කියන එක උඩ ක්ලික් කරලා අපි අර generate කරගත්ත වීඩියෝ එක අප්ලෝඩ් කරගන්නවා මෙන්න මේ විදිහට. හොඳද? අප්ලෝඩ් කරගත්තාම මේක අප්ලෝඩ් වෙන ටිකක් වෙලා යනවා. ටයිටල් එකක් දාන්නත් පුළුවන්. නැත්නම් ඔයාට මේ වීඩියෝ එකේ ඇතුලේ තියෙන දේවල් ගැන hashtag දාන්න පුළුවන්. දැන් මේක ඇතුලේ අපේ consist වෙලා තියෙනවා toothpaste එකක්. හොඳද? tooth brush එකක් තියෙනවා tooth brush. ඊට පස්සේ toothpaste. ඊට පස්සේ තියෙනවා razor. ඊට පස්සේ අපිට දාන්න හැකි washroom. ඊට පස්සේ අපි මේක මොකද්ද grooming නේ. උදේට අපි grooming. හරි. ඔන්න ඔය ටික දාගත්තා. ඕන්න ඔයාලට heart එකක් දාගන්නත් පුළුවන්. ඒක අත්‍යවශ්‍ය නැහැ. හරිද? ඊට පස්සේ සාමාන්‍යයෙන් ඔයා USA time එකට වගේ ටාගට් කරලා දානවා නම් ඔයාට රෑ 10 වගේ time එක ගොඩාක් හොඳයි. ඒ වගේම උදේ 8 කියන්නේ time එකත් හොඳයි. හැබැයි කොහොම දැම්මත් ඔයා දැන් උදේ 10ට 11ට දැම්ම කියමු ලංකාවේ වෙලාවෙන්. කොහොමත් time එක ගිහිල්ලා හරියට ඒ time එක ඒගොල්ලන්ගේ time එකෙන් දවල් කාලේ ආපු ගමන් reach වෙන්න ගන්නවා ටක් ගාලා. හොඳ. එතකොට දැන් මේක මෙන්න මේ විදිහට අප්ලෝඩ් වුණාට පස්සේ ඔයාලට ඕනනම් පුළුවන් ෂෙඩියුල් කරලා තියන්න. හැබැයි ෆස්ට් වීඩියෝස් ටික ෂෙඩියුල් කරන්නේ නැතුව පුළුවන් තරම් මැනුවල් මෙන්න මේ විදිහට අප්ලෝඩ් කරනවා නම් ගොඩාක් හොඳයි. හොඳද? ඉතින් එතකොට මෙන්න මේ විදිහට මේක ප්‍රොසෙසින් වුණාට පස්සේ Tamanට පබ්ලිෂ් කරගන්න තියෙන්නේ. හොඳද? දැන් ඔන්න මට පබ්ලිෂ් ඇවිල්ලා තියෙන. දැන් මේ තියෙන මගේ වීඩියෝ එක. අපි බලමු වීඩියෝ එක කොහොමද ප්‍රිවිව් එකක් හැටියට මට මොබයිල් එකේ පෙන්වන්නේ කියලා. හොඳද? හරි. මේ පේනවද? මේ ක්ලික් වෙන්නේ නැහැ. හැබැයි ඔයාලට ටිකක් වෙලා ගියාට පස්සේ මේක හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මේකේ මොන හරි එඩිට් එකක් කරගන්න ඕන අනවශ්‍ය තැන් තියෙනවා නම් ඒවත් හදාගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. හොඳ හරි. දැන් අපේ page එකේ ටික හරි අපේ ඔක්කොම හරි. දැන් අපි publish කරන්න තියෙන්නේ අපිට ටග් ගාලා. මේ විදිහට publish එක උඩ ක්ලික් කරපුවම වීඩියෝ එක publish වෙනවා. හොඳ. කලින් course එක කරපු අයට අලුත් updates වලට අපි golden member program එකක් හදලා තිනවා. ආයිත් සල්ලි දීලා එන්න අවශ්‍යතාවයක් නැහැ. මාසෙට රුපියල් 950යි ඔයාලට sessions එකට වඩා යන දැන් දැනට golden members ඉන්න චුට්ටක් දාන්න ඔයාලට කොහොමද දැනෙන්නේ කියලා. දැන් අද AI පන්තියක් තිබ්බ ඒක වෙනකොට Q&A එකක් තිබ්බා මේ
මොකද AI කරන එකට චුට්ට සනීප නැහැ. ඇඩ්වාන්ස් දේවල් ටිකක් කියලා දෙන්න ගියේ. මේ හරි. එතකොට ඔන්න වීඩියෝ එක අප්ලෝඩ් වෙලා තියෙනවා. දැන් අපිට බලා ගන්න පුළුවන් වීඩියෝ එක කොහොමද අප්ලෝඩ් වෙලා තියෙන්නේ කියලා. දැන් මම මගේ page එකට යන්නම්. හොඳ. එතකොට මෙන්න වීඩියෝ එක අප්ලෝඩ් වෙලා තියෙන්නේ. හොඳද? හරි. එතකොට අපිට තව ටිකක් වෙලා ඉඳලා බලමු කොහොමද views යනවද. දැන් බිඳුවේ ස්ටක් වෙලා තියෙනවා කියන්නේ පැය දෙක තුනක් යනකම්. ඒ කියන්නේ සමහරක් කාට පොඩි අවුලක් තියෙනවා කියන එක. හොඳ. ඉතින් එතකොට ගන්න ඕන ක්‍රමවේද තියෙන ඒවා මම කෝස් එක ඇතුළතදී කියලා දෙනවා. එතකොට දැන් මේ වගේ page එකක් අද හැදුවට පස්සේ කොහොමද මේකේ සල්ලි හොයන්නේ? මොකද්ද මේ CM tool කියන්නේ? එතකොට මම ඔයාලට CM tool page එකක් පෙන්නලා ඉන්නම්කෝ ඉස්සල්ලාම. හරි. ඉස්සල්ලාම මම Facebook එකට යන්න. Facebook එකට ගිහිල්ලා ඔයාලට CM tool එක කියන page එක මොන වගේද කියලා පෙන්නලා ඉන්න. හොඳද? හරි. දැන් මේ page එක බලන්නකෝ. ඔන්න තියෙනවා page එක. Meta Business Suite එකට යන්න ඕනේ. දැන් මම කියලා දුන්නා වගේ. ගිහිල්ලා Tamanට පුළුවන් මේ monetization කියන එකට ගිහිල්ලා බලන්න තමන්ගේ page එකට monetization ඇවිල්ලාද කියලා. හොඳද? දැන් මේක මේ පේනවද? Get started content monetization කියලා තියෙනවා. දැන් මේ page එක නැතුව මම තව page එකක් ගන්න නැත්නම් ඔයාලට අවුල් වෙන්න පුළුවන්. අර රතු පාට තිබ්බ එකට නිකන් බය වෙනවනේ සමහරු. ඒක තමයි හරියට පෙන්නන්න. හරි. බලන්න. හරි. දැන් මේකෙත් එහෙමයි. මේ ඇවිල්ලා නෑ මේ වෙන pages sorry. අර page එකම තමයි. හරි. ඔන්න අර page එකට යන්න. මෙන්න මේ page එකට. ඒතර ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද තියෙන්නේ කියලා. ඔන්න මෙන්න මෙහෙම තමයි ඔයාලට monetization ඇවිල්ලා නම් පෙන්වන්නේ. මෙන්න මේක ඇහැට හුරු කරගන්නම ඕන item එකක්. හොඳද? මේ තියෙන්නේ මේක ඇවිල්ලාද කියලා බලන්න තමන්ගේ ෆෝන් එකෙන් හරි මොනටයිසේෂන් වලට ගිහිල්ලා මේ එහෙම තමයි බලන්නේ. හොඳද? මේ තියෙන්නේ පේනවද? ඊට පස්සේ sign up එක උඩ ක්ලික් කරලා තමන්ගේ සම්පත් බැංකුවට BOC නම් නැතුව සාමාන්‍ය සම්පත් කියන එක තමයි මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. හොඳ BOC තවුලක් නැහැ. මේ හොඳ එන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. එතකොට දැන් සාමාන්‍ය මේ මොනටයිසේෂන් හරහා ඔයාලට earn කරන්න පුළුවන් විදි කිහිපයක් තියෙනවා. දැන් අපි pages ගත්තොත් මෙතන මගේ students ගේ pages තියෙනවා. හොඳ මෙහෙම බැලුවොත් ගොඩාක් pages තියෙනවා. එතකොට මේ වලින් දැන් මේ page එක ගමුකෝ. දැන් මේ page එකේ ඔයාලට දැන් මේ videos හදන්නම අවශ්‍ය නැහැ. හොඳ. ඔයාලට මේ photos, reels හැම දෙයක්ම කරන්න පුළුවන්. දැන් මෙතන pages ගත්තොත් මෙතන ගොඩාක් ඉන්නවා. දැන් මේ page එක ගමුකෝ. දැන් මේ page එක UK target කරලා කරන්නේ. එතකොට මෙතන මේකේ මේ ස්ටුඩන්ට් සාමාන්‍යයෙන් හොයලා ඇති අපි ගත්තොත් බලන්න කීයක්ද කියලා. මම මේ නිකන් මේ ස්ටුඩන්ට් එක මම කලිනුත් පෙන්නලා තියෙනවා. එතකොට දැන් මේවා කරන්න ඕන විදි තියෙනවා. හොඳ ෆොටෝස් දාලා හරි කරා මිලියන 16 රීච් එක තියෙනවා. එතකොට යාගේ earning එක තියෙනවා. අපි ගත්තොත් ජනවාරි මාසෙට සෑහෙන ප්‍රමාණයක් ඩොලර් 1000කට කිට්ටු වෙන්න තියෙනවා. හොඳද? එතකොට ඒ එක්තරා page එකක්. එතකොට තව ওই වගේ ගොඩාක් pages තියෙනවා. එතකොට අපි ගත්තොත් දැන් මෙන්න මේ ඔලිවර් ටෝක් ඩේලි කියලා කැරක්ටර් එකක් අපි හදලා වැඩ පටන් අරන් තියෙනවා. එතකොට දැන් මේකේ බලන්න. දැන් මේකෙත් අලුතෙන් පටන් ගත්ත page එක. හැබැයි මේකේ දැන් 6000 ගණනක් තියෙනවා. මේකෙත් earning එකක් තියෙනවා. හොඳ ඒකේ 721ක් අපිට එකතු වෙලා තියෙන මොනවා වලින්ද? මේ content monetization වල තියෙනවා අපිට reels, text ඔන්න ඔය වගේ දැන් මේ text වලින්. ඒ කියන්නේ text කියන්නේ සම්පූර්ණයෙන්ම ලියන දේවල් වලින් තමයි මේ තියෙන්නේ. එතකොට දැන් මේ ඔක්කොම මේ ඇවිල්ලා අපේ මෙතන ළමයි පටන් ගත්ත එකක්. ඒතකොට ළමයිගේ pages ගොඩාක් තියෙනවා. හොඳද? එතකොට ඔයාලට මේ වගේ pages කරන්න පුළුවන් ඕනෑ තරමකින්. දැන් මම normal page එක අපේ පරණ page එකක් හැමෝම දන්න life in Brazil. එතකොට මේ page එකේ videos නෙමෙයි යන්නේ. හොඳද? මේ කියන්නේ තනිකර මෙන්න මේ වගේ photos තමයි ගියේ. දැන් නම් මේක නෑ. මේකේ වැඩ කරන්නේ නෑ. මේකේ අපි මේකෙත් අපි සාමාන්‍යයෙන් total ගත්තොත් මේ page එකෙන් හොයන්න ඇති ලොකු ප්‍රමාණයක්. හරිද? දැන් මේකේ තාමත් reach එක තියෙනවා. මම නිකන් ගත්තොත් ජනවාරි මාසේ අපි වෙන්නේ. අපි මේක 2024 ඉඳලා කරන් ආවේ. ගිය අවුරුද්ද මේකත් මගේ සුරන් කෙනෙක් තමයි දීලා තිබ්බේ කරන්න. එතකොට මේකේ අපි හොයලා ඇති සාමාන්‍යයෙන් content monetization වලින් විතරයි. මොකද බෝනස් එකෙන් $3000 ගාණක්
මොකද අපි බෝනස් එකෙන් විතරක් හොයන්නේ නැති ඩොලර් ගානකට ලොකු ගානක් ඩොලර් 5000කට විතර කිට්ටු වෙනවා. හොඳද? එතකොට මේ ඩොලර් 84 74 මේවා තනි පෝස්ට්. ඉතින් මේවා AI වලින් හදලා තමයි මේ කරලා තියෙන්නේ. ඒතර ඔයාලටත් මේක කරන්න පුළුවන්. හරිද? එතකොට දැන් මේක බලමු යම්කිසි මොකක් හරි ඇවිල්ලාද කියලා. එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් ඕක තව ටිකක් වෙලා යද්දී 20 ඔහොමම යයි. හරිද? අනික මේක අපි කලබලෙන් හදපු කන්ටෙන්ට් යන්නේ. එතකොට ඔයා හරියට බලලා හැදුවොත් ඔය සෝරා ඒ වගේ දේවල් වලින් ටක් ගාලා එන්ගේජ්මන්ට් එකක් ගන්න පුළුවන්. එතකොට අපේ ක්ලාස් පටන් ගන්න එක අහලා තියෙනවා කට්ටිය. අපේ ක්ලාස් පටන් ගන්නේ ෆිසිකල් එක තියෙනවා සෙනසුරාදා උදේ 9ට පටන් ගන්නවා. ඒ වගේම තමයි ජනවාරි 31 මේ තියෙන ඔන්න ක්ලාස් ඩේට්ස් ටික ඔයාලට ජොයින් වෙන්න පුළුවන්. ඔන්ලයින් එක ජනවාරි 31 8 pm ඒ කියන්නේ සැටර්ඩේ හොඳ ඒ කියන්නේ අනිද්දා. ෆිසිකල් එක එදා උදේ ඒ ජනවාරි 31 උදේ 9ට 9 am ඒත් සැටර්ඩේ. එතකොට මේක ෆිසිකල් එක තියෙන්නේ රාජගිරිය. ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔන්ලයින් සහ ෆිසිකල්. ඊට පස්සේ ඔයාලට මේ දේවල් වලට ජොයින් වුණාම ඔයාලට කෝස් එකෙන් පස්සේ මේ රෙකෝඩින් හැම දෙයක්ම හම්බ වෙනවා ඔයාලට. ඒව බය වෙන්න දෙයක් නැහැ. රෙකෝඩින්ග්ස් තියෙනවා. include රෙකෝඩින්ග්ස් දෙනවා. බලන්න බැරි වෙන කට්ටියට අනිවාර්යයෙන්. ඒ වගේම තමයි ඔයාලට කෝස් එක ඉවර වුණාට පස්සේ Wednesday and Friday අපේ හැමදාම Q&A session තියෙනවා. හොඳද? රෑ 8ට. හොඳ ඊයේත් තිබ්බා. දැන් හෙටත් එකක් තියෙනවා. එතකොට හොඳ ගොඩාක් කට්ටිය වලට සම්බන්ධ වෙනවා. ඉතින් පන්ති ඉවරුනාට පස්සේ දැනුම ඔයාලට ෂෙයා කරගන්න පුළුවන්. ඩ්‍රාමා ක්ලිප්ස් ඩ්‍රාමා රීල්ස් වයිරල් ගියා 500k බට් FB ඒ වල බෑ මල්ලි. ඒ වගේ අන්ඔරිජිනල් නේ. දැන් අන්ඔරිජිනල් වලට ඒව නැහැ. තනක් නැහැ. හොඳ. හරි. එතකොට ඔන්න ඔය දේවල් තමයි ප්‍රශ්න මොනවද තියෙන්නේ. මේ ටික තමයි ඔයාලට කතා කරන්න පුළුවන් අපිට සම්බන්ධ වෙන්න. මේ උගන්නන දේවල් ටික මේ හැම දෙයක්ම තියෙනවා. ඔයාලට රිසල්ට් අපි පෙන්වන්න දෙයක් නැහැ. ඔයාලා Facebook monetization ශ්‍රී ලංකා group එකට සම්බන්ධ වෙලා ඉන්නවා නම් අපේ ස්ටුඩන්ට්ස්ලාගේ රිසල්ට්ස් බලා ගන්න පුළුවන්. දැනට 500කට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නවා Facebook එකෙන් මුදල් උපයන සාර්ථකව. හොඳද? ඉතින් එතනින් එහාට මට කියන්න අවශ්‍ය නැහැ. අනික මට සමහරක් කටි කියන මගේ earnings පෙන්නන්න කියලා. මම earnings පෙන්වන්න අවශ්‍යත් නැහැ. මොකද මම පන්තිවලේ දේවල් කියනවා. දැන් එළිය පෙන්වන්නේ නැහැ. මොකද මම earnings ප්‍රූව් කරලා තියෙන්නේ නිවුස් එකත්. නෑ ඒක බොරුවක් ආ. එතකොට මගේ ළමයින්ගේ earnings මම පෙන්නලා තියෙන්නේ. හොඳද? ඕන තරමක් ඉන්නවා ළමයි. මගේ earnings පෙන්වන්න අවශ්‍ය නැහැ. මොකද ළමයින්ගේ earnings නේ අවශ්‍ය. හොඳ මේ කෝස් එක තියෙනවා ඔයාලට මාසයක් සම්බන්ධ වෙලා වැඩ ටික හරියට කරන්න ඕනේ. උනන්දුව තියෙනවා නම් හරියට කරගත්ත හැකි. දැන් ක්‍රයිටීරියා ඒ මොනවත් නැහැ. CM tool එකේ එන්නේ invitation base. හොඳද? invitation එකක් මත තමයි මේ CM tool එක එන්නේ. හොඳ? හරි. එතකොට ඔයාලට බලෙන් ගන්න බෑ. ඔයාලා සාමාන්‍ය වැඩ කරන් ඉඳි ටක් ගාලා එනවා. හොඳ? thank you නලින් බය නැතුව කරන්න කියලා දාලා තියෙනවා. මේක Facebook එකේ තියෙනවා මාසයක් යනකම් මේ වීඩියෝ එක ඔයාලට බලන්න පුළුවන්. බූස් මම ග්‍රොක් බයි කරලා නැහැ. ඔයාලට ඕනම් පෙන්නන්න. මම බයි කරලා නිකන් මුලා කරන්නේ නැහැ. මේ මම ෆ්‍රී එකේ ඉන්නේ. ඔයාලට settings වලට ගිහලා පෙන්නන්න. මේ normal එකක ඉන්නේ. මම මොනවත් බයි කරලා නැහැ. මේ get super grok කියන මම upgrade කරලා නෙමෙයි. thank you මధుර. highly recommended එකක් දීලා තියෙනවා. මාසයක් යනවා. බූස්ටිං ඒ දේවල් කරන්න තියෙනවා. ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. හොඳද? සිංහල වොයිස් දාන්න ඔයාලට දැන් හරි. AI අමාරු කෙනෙක්ට මේ Gemini එක පාවිච්චි කරන්න පුළුවන්. හොඳද? දැන් English prompt නේ අමාරු සමහරුන්ට. ඉතින් ඔයාලට කියද හැකියි දැන් මට මෙන්න මේ ChatGPT එකේ මේ ගත් එකම මට මේක මේ වොයිස් එක සිංහලයට මේ මට මෙන්න මේ 5 second script එක සිංහල language
එකට හරවලා දෙන්න කියලා. හොඳ. ඊට පස්සේ මෙන්න මේ විදිහට අරක දානවා. හොඳ දානවා. හොඳ. grok එකේ වීඩියෝ එකක්. sorry grok එකේ නෙමෙයි VO3 එකේ. VO3 එකේ වීඩියෝ එකක් හදා ගන්න. ඔන්න. හොඳ. එතකොට සිංහල හඬ කැවීමක් මට ඕනේ. ඔව් සිංහල හඬ කැවීමක්. හොඳ. එතකොට මේ තියෙන්නේ සිංහල හඬ කැවීම පිටපත. හොඳ. ඔන්න. මෙන්න මේක ඔයාට මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ ඕක අරන් VO3 එකට දාන්න පුළුවන්. VO3 ඔන්න golden members වලට VO3 කීයක් දුන්නද ඊයේ? ඈ VO3 කීයක් දුන්නද? password වෙනස් කළා. VO3 free දුන්නා golden members වලට. password වෙනස් කළා ඒ ටිකට. නිකන් දුන්නේ. නෝකයි අපේ කට්ටියගේ තියෙන ප්‍රශ්නේ. හැමෝම නෙමෙයි කීප දෙනෙක් වෙනස් කළා. හොඳ. new project දුන්නා මම. ඊට පස්සේ මම ඉස්සල්ලාම මගේ ෆොටෝ එක අප්ලෝඩ් කරගන්නත් පුළුවන්. text to video ගිහිල්ලා නැත්තම් මේ විදිහට create image ගිහලා නැත්තම් frames to video ගිහිල්ලා ඔයාලට මෙන්න මේ විදිහට ෆොටෝ එක අප්ලෝඩ් කරගෙන මෙතනට save දුන්නා. ඊට පස්සේ මේ විදිහට අප්ලෝඩ් කරගෙන මේක යවුවට පස්සේ අප්ලෝඩ් වෙනවා. හරිද? මේක අප්ලෝඩ් වෙන්න ඕන ඉස්සලා අපි ගමුකෝ මේක නිකන්. එතකොට මෙන්න මේ විදිහට ටග් ගාලා මේව වෙනවා. ෆ්‍රී සෙෂන්ස් තියෙනවා සැටර්ඩේ. සැටර්ඩේ paid class එක තියෙන්නේ course fee එක ඔයාලට හැමෝම අහන එක හැමෝම දන්නවා. අහන්න දෙයක් නැහැ. 7000. 7000ට කොහෙන්වත් ඔයාලට මම ගැරන්ටි කරනවා කොහෙන්වත් ගිහිල්ලා ආයිත් ඉගෙන ගන්න දෙයක් නැති වෙන්න මම මේ ටික කියලා දෙන එක 100% guaranteed. ඔයා මෙතනින් මේ 7000 දීලා ඉගෙන ගන්න එක ඔයාට අනිවාර්යෙන් දෙයක් කරගන්නම පුළුවන්. page එකක් 1 million වලට reach වෙන්න අනිවාර්යෙන් පුළුවන්. හොඳ. followers ලා එහෙම කිසිම එකක් නැහැ ඔයාලට earn කරන්න. followers 1000ට වඩා ඉන්නවනම් CM tool එකේ එනවා. හොඳ. මේක බලමු නිකන්. තව ටිකක් වෙලා යද්දී මම තව වීඩියෝ එකක් හොඳ එකක් හදලා දානවා. එතකොට මෙන්න මේ විදිහට ඔයාලට වැඩේ කරගන්න පුළුවන්. හොඳද? කළුතර ෆ්‍රී ප්‍රෝග්‍රෑම් එකක් එනවා. ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඇඹිලිපිටිය කට්ටියට හෙට ඔන්ලයින් එකකුත් තියෙනවා. ඒකටත් සම්බන්ධ වෙන්න පුළුවන්. මේ ඇඹිලිපිටිය එක ඉතා සාර්ථකයි. thank you ගණේෂ් recommendation එකට. ඇඹිලිපිටිය එක සාර්ථකයි. ඉතින් ඇත්තටම මේ හදපු වීඩියෝස් ටාගට් කරන හොඳ රටවල් මල්ලි USA හොඳයි. ඒ වගේ දේවල් හොඳයි. VO3 මම විකුණන්නේ නැහැ VO3. මම ඒ සම්බන්ධයෙන් කරන්නේ නැහැ. ඔව් කුරුණෑගල අපි අලුත් එකක් පටන් ගන්නනේ. කුරුණෑගල කවුරු හරි මේ සම්බන්ධයෙන් ඌමනාවෙන් ඉන්න කට්ටිය ඉන්නවනම් මට විශ්වාසය අවදි වෙන්නත් කලින් කොහොමද මම ඒක? අවදි වෙනවා. වඩාත් පිරිසිදු නිමාවක් හොයාගෙන ඔයා මාව පසු කරගෙන දුවනවා. එකම එක නොසැලකිලිමත් විශ්වාසය අවදි වෙන්නත් ඇහුණාද? කලින් ඒක. මම අවදි වෙනවා. වඩාත් පිරිසිදු නිමාවක් හොයාගෙන ඔයා මාව පසු කරගෙන දුවනවා. එකම එක නොසැලකිලිමත් විශ්වාසය අවදි වෙන්නත් කලින් තේරුණාද? කොච්චර ලේසිද කියලා. හොඳ. දැන් අපේ ආශානය හදලා තියෙනවා මාර අයිටම් එක. හොඳ. ඔයාලට මම පෙන්නන්නම් ඒක ටග් ගාලා. හොඳ. මේ මෙන්න මේ අපේ කාවින්ද අයියර කාවින්දව දන්න කට්ටිය මේ හොඳ ඕම ඉන්නකෝ මම පෙන්නන්න කාවින්දගේ දෙකේ තියෙන මම බලන්න හරි මම පස්සේ බලන්න ඒක මට ඉවලා තිබ්බා මම බලන්න ඒක මේ ඔයාලට මේක බලාගන්න විශ්වාසය අවදි වෙන්නත් කලින් මම අවදි වෙනවා. වඩාත් පිරිසිදු නිමාවක් හොයාගෙන ඔයා මාව පසු කරගෙන ඊළඟ එක බලමු මොකක්ද කියලා. මේක මේ පැත්තේ තියෙනවා. විශ්වාසය අවදි වෙන්නත් කලින්
මම අවදි වෙනවා. වඩාත් පිරිසිදු නිමාවක් හොයාගෙන ඔයා මාව පසු කරගෙන දුවනවා. එකම එක නොසැලකිලිමත් පියවරක්. විශ්වාසය අවදි වෙන්න කලින් මම අවදි වෙනවා. වඩාත් පිරිසිදු නිමාවක් හොයාගෙන ඔයා මාව පසු කරගෙන දුවනවා. එකම එක නොසැලකිලිමත් පියවරක්. විශ්වාසය අවදි වෙන්න කලින් මම අවදි වෙනවා. වඩාත් පිරිසිදු නිමාවක් හොයාගෙන ඔයා මාව පසු කරගෙන ක්‍රෙඩිට් කැපෙන්නේ නැතුව මේ 43000 නේ 45000 දැන් 43000 ගාන. හොඳද? හරි හරි. කාවින්ද අයියගේ එකත් මම ඔයාලට පෙන්නන්නම්. ඒක කොහොමද මේව වෙලා තියෙන්නේ කියලා. මේකද? මෙන්න කාවින්ද හදලා තියෙන එක. කාවින්ද අයියට හදලා ඒක වීඩියෝ එක ප්ලේ වෙන්නේ නැහැ. වීඩියෝ එක ප්ලේ වෙන්නේ. නැත්තම් ඔයාලට VO3 එකෙන් ඔයාලා දැන් කොච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලා. ඉතින් මේවා හදලා ඕන තරම් ළමයි ඉන්නවා earn කරන. හරිද? ඉතින් මේ වගේ එකක් ගන්න එකත් පාඩු නෑ, වැඩ පටන් ගන්න එකත් පාඩු නෑ. එච්චර තමයි කියන්න තියෙන්නේ. ඉතින් එහෙනම් අපි සෙනසුරාදා රාත්‍රී 8ට ඔන්ලයින් පන්තියෙන් සම්බන්ධ වෙමු. ඔයාලට කැමති කෙනෙක්ට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් 7000ක් දීලා මාසයක් යනවා. ඒ වගේම ෆිසිකල් කට්ටියට ෆිසිකල් සම්බන්ධ වෙන්න පුළුවන් කෝල් එකක් දීලා එදා උදේ. හොඳද? ඉතින් මොනවද ප්‍රශ්න අහලා තියෙන්නේ? ප්‍රශ්න වලට උත්තර ටික දීලා ටක් ගාලා US ටාගට් කරලා ලංකාවේ ඉඳලා පේජ් එකක් කරලා CM ගන්න පුළුවන්ද? කිසිම ප්‍රශ්නයක් නැහැ මල්ලි. ඒ ඕන දෙයක් කරන්න පුළුවන් තමන්ගේ account එකේ normal personal එකෙන් හදලා. හොඳද? මේ සමහරක් ඒවා ඇඹිලි පිටියේගේ අපේ කනෙක්ෂන් එක චුට්ටක් ඒක තමයි. හැබැයි 250කට වඩා ඇඹිලි පිටිය ආවා. ඒ වගේම තමයි මම කියන්නේ කුරුණෑගල ඉන්නවනම් මේ සම්බන්ධයෙන් උවමනා කට්ටිය කොල්ලෝ මාව සම්බන්ධ කරගන්න කුරුණෑගලටත් ඇවිල්ලා වැඩක් කරන්න මම හිතාන් ඉන්නවා. එන්න. හරිද? ඔව් ඇඹිලි පිටියේ කට්ටියගේ හෙට සාමාන්‍ය 300ක් විතර හිටියා. මේ ඇඹිලි පිටියේ එකේ හෙට මේක තියෙනවා. හැම පැත්තකටම එන්න පුළුවන්. මේ පැත්ත කවුරු හරි ප්‍රධානත්වයක් අරගන්නවා නම් මට එතකොට මේ වැඩ ටික ටක් ගාලා කරලා දෙන්න පුළුවන්. සම්බන්ධීකරණය කරගන්න පුළුවන්. ඔව්. ඔව් එතකොට ඕගොල්ලන්ට මොනවද වියදම් මේ දේවල් කරන්න ඕනේ. අපි තමයි ඇඹිලි පිටියේකේ හොටෙල් බුක් කරලා අපේ කිසිම ස්පොන්සර් කෙනෙක් නැතුව ඇවිල්ලා ඔයාලට මේ හැම දෙයක්ම මේ කරේ. කිසිම කාගෙන්වත් මුදලක්වත් අරගෙන එහෙම නෙමෙයි මගේ වියදමෙන් තමයි කරේ. ඉතින් ඒක 100% ඒ විදිහට කරන්නේ කාගෙන්වත් කාටගෙන්වත් සල්ලි අවශ්‍ය නැහැ. ඒක ඔයාලට කරන්නේ දැනුවත් කරන්න. සහ ඒ වගේම තමයි මේ කුඩා ව්‍යාපාරවලට. කුරුණෑගල පැත්තේ කවුරු හරි ඉන්නවනම් මේ කියන්න කුරුණෑගලෙන් පස්සේ ඊට පස්සේ එක මම කියන්නම් මොන පැත්තටද දෙන්නේ කියලා. කළුතර එනවා ඒක අනිවාර්යෙන්. කුරුණෑගලත් එන්න තමයි බලාපොරොත්තු. හොඳ හරි. එහෙනම් දවසකට වීඩියෝස් 3-4ක් අප්ලෝඩ් කරනවා නම් ගොඩාක් හොඳයි. හරිද? කුරුණෑගල ඉන්නවනම් අපිව සම්බන්ධ කරගන්න කුරුණෑගල ඒ වැඩ ටික සම්බන්ධ කරලා වැඩ ටික ඒ කියන්නේ අර බැනර් ටික ඒ ටික කරගන්න කවුරු හරි අපිට සහයෝගයක් දක්වන්න ඉන්න කෙනෙක් ඉන්නවනම් මේ පැත්තේ අපි ඇවිල්ලා මේ වැඩේ කරන්න කැමතියි. හොඳද? හරි. එහෙනම් අපි හම්බ වෙමු සැටර්ඩේ. එහෙනම් හැමෝටම බුදු සරණයි වැඩ ටික කරගන්න ග්‍රෝක් එකේ හියුමන් ටච් ඕනේ. හරි. එහෙනම් හැමෝටම බුදු සරණයි හම්බ වෙමු. ඕකේ.